තමයි ගොඩක්ම ළමයින්ගේ ඔළුවට තියෙන වදේ ගොඩ ගැහුණු වැඩ කොහොමද ඉවර කරන්නේ? මාර ගොඩක් වැඩ ගොඩ ගැහිලානේ. අලුතින් වැඩක් කරන්නවත් හිතෙන්නේ ඔළුවේ තියෙන්නේ පරණ වැඩ ටික. වැඩක් පටන් ගන්න ගියපොක මං අර ටික මතක් වෙනවා. ඒතර කොහොමද එතකොට ඒකෙනුත් ටිකයි මේකෙනුත් ටිකයි කරන්න කියලා අන්තිමට දැන් අලුතින් වැඩක් වෙන්නෙත් නැහැ. අරව මතක් වෙද්දි ඔක්කොම එපා වෙලා යනවා. ඔන්න ওই ටික තමයි තියෙන ප්‍රශ්නේ. කොහොමද ඒක ඉවර කරගන්නේ කියන එක. ඕකනේ බරපතල ප්‍රශ්නේ. ඒක විසඳගෙන ඉමු. වැඩ ඇයි ගොඩ ගැහුනේ? කොහොමද වැඩ ගොඩ ගැහුනේ ඕගොල්ලන්ට? ඒ ලෙවල් පටන් ගද්දි කාගේවත් වැඩ ගොඩ ගහලා තිබ්බේ නැහැ. අලුතින්නේ ආවේ. ඒ අලුත් සයි එකක් පටන් ගද්දි උනත් වැඩ ගොඩ ගහන්න විදියක් නැහැ නේ. රිවිෂන් එක වුණත් අපි පිළිවෙලට හැම පාඩම්ම කරා යනවනේ. කොහොමද වැඩ ගොඩ ගැහුනේ වාට? වැඩ ගොඩ ගහන්න ළමයි වැඩ කරන්නේ නැති වුනහම. එහෙම නැතුව මේ ඊයේ වැඩ තිබ්බේ නැහනේ අද උදේ නැගිටිද්දි වැඩ ගොඩ ගහිලානේ කියලා එහෙම කාටවත් මේ මෙහෙ බලද්දි වැඩ ගොඩ ගහිලා එහෙම වෙන්නේ නැහැ. හරි. බොරු කියන්න එපා එහෙම වෙන්නේ නැහැ. වැඩ ගොඩ ගහන්නේ ටික වැඩ මිස් කරලා අද කරන්න ඕන වැඩක් අද කරන්නේ නැතුව ඉතුරු වුණාම ඒක හෙටට එකතු වෙනවා. හෙට තව වැඩක් ඕගොල්ලෝ එහෙම මිස් කරාම ඒකත් අර වැඩ නොකරපු ගොඩට එකතු වෙනවා. ඔහොම කාලයක් තිස්සේ ටික වැඩ මිස් කරලා තමයි තමන්වත් දන්නේ නැතුව වැඩ ගොඩක් ගොඩ ගැහෙන්නේ. ඒ කියන්නේ වැඩ ගොඩ ගැහුනේ කවුරු නිසාද? ඔයාගේ වැරද්දක් නිසා. ඒක වෙන කාටවත්ම අදාළ නැහැ. හරි. දැන් ඕගොල්ලෝ මේ රටේ නැති ප්‍රශ්න හේතු කියනවනේ. වැඩ ගොඩ ගැහෙන එක නම් තනිකර උඹලගේ වැරද්ද. හරි. එහෙම නැතුව නිකන් වැඩ ගොඩ ගැහෙන්නේ නැහැ. වැඩ කරපු නැති නිසායි වැඩ ගොඩ ගැහෙන්නේ. ඒතර වැඩ ගොඩ ගැහෙන එක නතර කරගන්න මොකද්ද කරන්න ඕනේ? වැඩ කරන්න ඕන. හරිම සරල තර්කයක්. වැඩ කරේ නැති වුණාම වැඩ ගොඩ ගැහුණා. ඒතර වැඩ ගොඩ ගැහෙන්නේ නැති වෙන්න වැඩ කරන්න ඕන. හරි. එනිසා වැඩ කරන්න. වැඩ කරද්දි වැඩ ගොඩ ගැහෙන්නේ නැහැ. ඒ කියන තරම් සරල නෑනේ. අපි ඒක දැන් තව ටිකක් ලියා ගමු. එතකොට මේ ඔගේ වැදගත්ම මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් ඔය වැඩ ගොඩ ගැහිච්ච ප්‍රමාණය දැක්කම වැඩ කරන්න හිතෙන්නේවත් නෑ වගේ වෙනවනේ. හින්න ගොඩක් තියෙනවා හිතා ගන්න බෑ ඔළුව අවුල් වෙනවනේ වැඩ කරන්න ගියාම. අන්න ඒක අපි ලියාගෙන ඉන්න ඕනේ. ඒතර ඒක ලියන්නේ කොහොමද කියන එක අපි කතා කරන්න යන්. මෙන්න මේකයි කතාව. හරිද? වැඩ ගොඩ ගැහුනේ ඕගොල්ලන්ට දැනිලා එක දවසක නෙවෙයිනේ වැඩ ගොඩ ගැහෙන්නේ තේරෙන්නේ නැතුව දන්නේම නැතුව වැඩ ගොඩ ගැහුණානේ. ගොඩ ගැහිච්ච වැඩ ඉවර කරනවා නම් ඉවර කරන්න වෙන්නේ එහෙම තමයි. එක සතියක් දාගෙන ගොඩ ගැහිච්ච වැඩ ටික ඔක්කොම ඉවර කරනවා වගේ ගොන් වැඩ කරන්න යන්න එපා. එහෙම ගොඩ ගැහිච්ච වැඩ ඉවර කරන්න බෑ. වැඩ ගොඩ ගැහුනේ ටිකනේ. දන්නේම නැතුවනේ වැඩ ගොඩ ගැහුනේ. කවදාවත් හිතුන්නේ නෑනේ වැඩ ගොඩ ගහනවා මං තව වැඩක් ගොඩ ගහනවා. එහෙම හිත වැඩ ගොඩ ගැහුවේ නෑනේ. ඒ වෙලාවේ වැඩ මිස් කරද්දි ලොකුට හිතුනේත් නෑනේ ඕක කරගන්න බැරි වෙයි පස්සේ හිර වෙයි කියලා හිතුන්නේ නෑනේ. වැඩ ගොඩ ගැහිච්ච ඒවා ඉවර වෙන්නෙත් එහෙමම තමයි. වැඩ ගොඩ ගැහිච්චව ටික ඉවර කරන් යද්දි අපිට එහෙම ඉවර වෙනවා කියලා හිතෙන්නේ නැහැ. වැඩ ගොඩ ගැහිද්ද ගොඩ ගැහුණා කියලා හිතෙන්නේ නැහැ වගේ ටික ඒවා ගෙවෙද්දි ගෙවෙනවා කියලා හිතෙන්නෙත් නැහැ. ඒකට හිතට හරි අන්කම්ෆර්ටබල්. මම කියන්නේ වැඩ ගොඩ ගැහිච්ච උන්ට උඹලට තව ওই වැඩ ටික ඉවර කරගන්නකම් හරි අමාරුවෙන් තමයි වැඩ කරන්න වෙන්නේ. ඉතින් උඹලගේ පවුනේ උඹලා ගෙවහල්ලා එහෙම තමයි. ඕගොල්ලන්ගේ පව් මේ කවුරුත් ඇවිල්ලා ගෙවලා දෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ ඇරියස් ඕගොල්ලෝ කවර් කරන්න. ඕගොල්ලන්ගේ පව් ඕගොල්ලෝ විඳවන්න ඕන. ඒතර ඔයාලා වැඩ නොකර ගොඩ ගහගත්ත වැඩ ඕගොල්ලෝ අමාරුවෙන් වැඩ කරලා ගෙවන්න වෙනවා. ඒක මාර කම්ෆර්ටබල් දෙයක් වෙයි කියලා හිතන්න එපා. වැඩ ගොඩ ගැහිච්ච වැඩ හින්දා ඔළුව අවුල් වෙන්න එපා. ඉතින් උඹලගේ වැරදිනේ. එහෙම හිතන්න එපා. අමාරු වෙන්න ඕන. අමාරුවෙන් කරන්න වෙනවා. එහෙනම් එතනදී මුලින්ම මානසිකත්වය හදාගන්න වෙනවා. ඒ කියන්නේ මේක මාර අමාරුයිනේ වැඩ ගොඩ ගැහිලා කරන්න හිතෙන්නේ නැහනේ. ඒ බයිලා හරියන්නේ නැහැ. ඕගොල්ලෝ නිසා වැඩ ගොඩ ගැහුණා. ඕගොල්ලෝම අමාරුවෙන් හරියම කරා. ඒ කියන්නේ ලේසි කරගන්න ගිහිල්ලානේ වැඩ ගොඩ ගැහුනේ. දැන් එහෙනම් ඒවා විඳවන්න ඉතින්. එහෙම එකක් වෙයි තියෙන්නේ. හරි. ඒ නිසා මුලින්ම මේ වැඩ ගොඩ ගැහුණ එක ගැන දැන් හිතලා වැඩක් නැහැ. දැන් ගොඩ ගැහිලා ඉවරයි. ඒවා කොච්චර හිතුවත් ඒ හිතන්න යන කාලේ නිසා තව වැඩ ගොඩ ගැහෙනවා මිසක් ඒ වැඩ ගොඩ ගැහිච්චේව නැති වෙන්නේ නැහැ. ඒව නැති කරන්න අපි ටික ඒව ඉවර කරන්න ඕන කොහොමද කියලා මම කියන්නම්. හැබැයි එක දවසින් සතියෙන් දෙකෙන් එහෙම ඉවර වෙයි කියලා හිතන්න එපා. ඔයා ගොඩ ගහගත්ත කාලයක් තියෙනනේ මාස දෙකක වැඩ ගොඩ ගහගෙන නම් ඔයාට තව මාස දෙකක් විතර යයි ඔය ටික ඉවර කරන්න. උපරිම මාසයක්වත් යයි. ඒ මාස යනකම් ටික තමයි ඉවර වෙන්නේ. ඒතර ඔයාගේ ඔළුවට සැහැල්ලුවක් හම්බෙන්නේ මාසයක් විතර ගියාම. එහෙම නැතුව ඔයාට කරද්දි නිකන් වැඩ ගෙවෙනවා වගේ දෙයක් නම් හිතෙන්නේ නැහැ. වැඩ ගොඩ ගැහිද්දි ගොඩ ගැහෙනවා වගේ හිතුන්නේ නැහැ වගේ වැඩ ටික ගෙවෙද්දි ගෙවෙනවා කියලා හිතෙන්නෙත් නැහැ. අන්තිමට දැන් අද බලද්දි ගොඩක් වැඩ ගොඩ ගහිලානේ. ඒ වගේ වැඩ ටික කරොත් ඒ වැඩ ගොඩ ගැහිච්ච ගොඩක් දන්නේම නැතුව ඉවර වෙලා තියෙයි. එහෙම නැතුව ශනික දවසින් ඉවර කරන සතියෙන් ඉවර කරන ඒ වගේ ඒවා නැහැ. හරිද? එහෙම කරන්න යන්නත් එපා කරන්න බෑ. එහෙම කරොත් අනිත් පාඩම් ටික ගොඩ ගැහෙන එක තමයි වෙන්නේ. නැත්නම් වෙන සබ්ජෙක්ට් එකක් ගොඩ ගැහෙන එක වෙන්නේ. සබ්ජෙක්ට් බැලන්ස් කරන්න වෙන්නේ නැහැ. සබ්ජෙක්ට් බැලන්ස් කරන්නදී මම කියන්නම් මැදදී. කොහොම හරි මේ ඒ නිසා දැන් මේකේ පළවෙනි දේ මෙන්ටලිටි එක හදාගන්න අමාරු දෙයකට ලෑස්ති වෙන්න. අමාරුයි කියලා දැනගන්න. ඒ වාගේ වැරදි කියලා දැනගන්න. ඒතර පුළුවන් නේ තමයි හිත හදාගෙන ඒකට මූණ දෙන්න පුළුවන්. අපේ වැරදි නම් අපි ගෙවන්න දෙපේ. වැරදි වෙන්න පුළුවන් මිනිස්සෙකුට. ඒක අපි ගෙවන්න දෙපේ. අවුලන්නේ හිත හදාගෙන ෆේස් කරන්න පුළුවන් ඒකට. එහෙම මුලින්ම මෙන්ටලිටි හදාගන්න. ඊළඟ එක තමයි
වැඩ ගොඩ ගැහිච්ච ඒවා ඉවර කරගන්න එකේ තියෙනවා කොටස් දෙකක්. අංක 1 අලුතින් වැඩ ගොඩ ගහගන්න නැති වෙන්න ඕන. මොකද අපි තියෙන වැඩ ගොඩ ගහගන්නවා කියලා ඒ මොකක් හරි කර කර ඉද්දි අලුතින් තව තව වැඩ ගොඩ ගහිනවා නම් ආයි හිටියා වගේමනේ. එතකොට ගොඩ ගැහිච්ච වැඩ ඉවර කරගන්න එකේ පියවර දෙකයි. පළවෙනි එක අලුතින් වැඩ ගොඩ ගහෙන්න බෑ. දෙවෙනි එක දැනට ගොඩ ගැහිලා තියෙන වැඩ ටික ගෙවා ගන්න ඕන. වැඩ දෙකක් තියෙනවා ගොඩ ගැහිච්ච වැඩ ඉවර කරන එකේ. අලුතින් වැඩ ගොඩ ගහෙන්න නැති වෙන්න මොකද කරන්න ඕනේ? අලුතින් වැඩ ගොඩ ගැහෙන්න නැති වෙන්න අර මං කිව්වේ පළවෙනි වැඩේ, ඒ කියන්නේ සතිපතා අපි ඉගෙන ගන්න පාඩම් ඒ දේවල් ටික ඒවා පිළිවෙලට කරගෙන යන එක තමයි අලුතින් වැඩ ගොඩ ගැහෙන්න නැති වෙන්න කරන්න ඕනේ. ඒක තමයි අංක 1 ඈ. ගොඩක් ළමයින්ගේ ඔළුවේ තියෙන්නේ ගොඩ ගැහිච්ච වැඩ ටික ඉවර කරලා අලුත් දැන් යන පාඩම් ටික හරියට කරනවා කියලා. මෝඩ වැඩක්. එහෙම කරන්න එපා. මම මේක කොච්චර කිව්වත් ගොඩක් ළමයි එහෙම්මම කරනවා. කරලා විභාගේ ඉවර වෙලා ඇවිල්ලා කියනවා සර් කිව්වට අපි එහෙම්මම කරා, මං එහෙම්මම කරා, අන්තිමට කිව්වා වගේම කෙලවුණා කියලා කියනවා. උඹලත් ඒ කතාව කියන්න ඕන නම් එහෙම කරපළ. කියන්නේ ගොඩ ගැහිච්ච වැඩ ටික ඉවර කරලා හිමීට දැන් යන පාඩම් කරනවා වගේ එහෙම එකක් හිතෙනවා නම් ඒ හිතෙන්නේ ලේසි විදිය. එහෙම කරන්න බෑ. අර ඉතින් උඹලට හිතන විදිහට කරාම හරියනවා නම් ඉතින් හරිය ගිහිල්ලා තියෙන්න දෙපයි. වෙන්නේ නැහැ. හරිද? හරියට මේක එක්ස්පීරියන්ස් එක මම මේ කතන්දරේ කියන්නේ ඒ විදිහට කරන්න කරොත් මේක හරියයිද? ඕගොල්ලන්ගේ හොඳට මම මේ කතාව කියන්නේ. මොකද ගොඩක් ළමයි කොතර කිව්වත් ඕක අහන්න නැතුව ඇවිල්ලා ওই ටික මාය කියලා යනවා. ඉතින් කියනවා ඕගොල්ලන්ට හරි කියන්නලු එහෙම නොකරන්න කියලා. උඹලත් ඒක කරොත් ඉතින් වැඩක් නැහැ කියන එකෙන්. හරි. ඒ නිසා මේ පළවෙනි එක තමයි අලුතින් වැඩ කොට ගහන්නේ නැති එක. මේ වෙනකන් මිස් වෙච්චා මොකක් හරි. මොකද විභාගයට කලින් අපි මාස දෙකක් විතර කලින් අපේ සිලබස් වල වැඩ ඉවර කරගන්න. ඒතර අපිට මාස දෙකක් විතර පොඩි ෆ්‍රීඩම් එකක් තියෙනවා. අපිට ඒ කාලේ පුළුවන් පරණ මෙරියස් එකක් තියෙනවා කවර් කරන්න. බන්ධන පාඩම හරියන්නේ නැත්තම්. තමන් බන්ධන පාඩම කරන කාලේ වැඩ කරේ නැත්තම්. දැන් තමන්ට එක බැයි නම්. දැන් මේ ඇස්සේ ඔය බන්ධන පාඩම දාගන්න කිව්වොත් දැන් කරන ඉනෝගනික් හරි ඕගනික් හරි මොකක් හරි ඔහොම පාඩමක් බැරි වෙලා තමයි නතර වෙන්නේ. ඒ වගේ එකක් වෙනොත් මහා විනාශයක් ඒක. ඒ නිසා බන්ධන කරන්න වෙලාවක් එන්නේ නැත්නම් ඒක අන්තිම මාසයකට වගේ හරි කමන්නේ නැහැ තියාගන්න. එතකොට අපි බලමු ඒක. මොකද දැන් ඕක දාගත්තොත් උඹලට බන්ධන පුළුවන් වෙන්නේ නැහැ. මොකද ඔළුව හරි කලබලයි. ඉනෝගනික් හරි ඕගනික් හරි දැනට එන මොකක් හරි පාඩම ඕක පුළුවන් වෙන්නේ නැහැ. තව වැඩක් ගොඩ ගහගන්න එකයි වෙන්නේ. ඒ නිසා මේ පළවෙනි වැඩේ දැනට යන පාඩම් ඒවා හැමෝම එක මට්ටමකින් ඉගෙන ගන්න. ඔයා ඉන්න මට්ටමේ તો ඔයාගේ එහා පැත්තේ ඉන්න ළමයි සහ අනිත් සියලු ළමයි මේ පාඩම ඉගෙන ගන්න එක ලෙවල් එකක ඉන්නවා. ඒතර ඔයාගේ ඔළුවට කිසි වදයක් නැහැ. එක ලෙවල් එකක ඕගොල්ලෝ ඉන්නේ. ඒක හරියට ඉගෙන ගන්න. ඒ පාඩම් හොඳට පුළුවන් කරගන්න. ඒ පාඩම් ආයේ බැරි පාඩම් කරගන්න එපා. ඒවා ගොඩ ගහගන්න එපා. එහෙම කරාට පස්සේ ඊළඟට ඒ කියන්නේ මේ වැඩේ කරන් යන ගමන් ඒ කියන්නේ අරක වැඩේ ඉවර කළා කරනවා කියලා නෙවෙයි මම කියන්නේ සමගාමී වැඩ දෙක යන්න ඕන. හැබැයි වගේ ප්‍රයොරිටි එක හම්බෙන්න ඕනේ දැනට යන වැඩේ. හිතන්න ඔයාලට දැන් සතිය ඉතුරුලා තියෙනවා පැය 5ක්. ඔය පැය 5 වාට මේ සතිය යන වැඩක් කරන්නත් තියෙනවා, පහුගිය කොට ගිහිච්ච වැඩක් කරන්නත් තියෙනවා. ඒ වැඩ දෙකම තෝරගන්න ඕනේ මේ සතිය යන වැඩේ. ඒ වැඩේ ඉවර කරනවා තව පැයක් නම් ඉතුරුනේ. ඒ පැය දාන්න කොට ගිහිච්ච මොකක් හරි ටිකක් ඉවර කරන්න. එහෙම ප්‍රමුඛතාවය දෙන්න. ඒතර මේ විදිහට මුලින්ම තමන් ලියා ගන්න ඕන තමන්ට කොට ගහිලා තියෙන වැඩ ලිස්ට් එක. සබ්ජෙක්ට් තුනට අදාළව මෙන්න මේ පාඩම් වල මේවා. ඒ කොට ගහිච්ච වැඩ කියන එක ළමයි පරණ කරද්දි පුළුවන් දැන් අමතක ඒවා දාලා නැහැ. ඒක මාස් පේපර්ස් වලින් හරියනවා. මේ තියෙන්නේ ඔයගොල්ලෝ ඇරියස් කරගත්තුවා. ලයිව් පන්ති වලට එන්න පුළුවන්කම තියාගෙන ලයිව් පන්ති බලන්න නැතුව මිස් කරගෙන හොඳට රෙකෝඩින් බලනවා කියලා හිත හදාගෙන තමන්ව රවට්ටගෙන ඉතුරු කරගත්ත ගොඩ ගහගත්ත වීඩියෝ. තනිකරම බලගේ වැරදිනේ. ලයිව් පන්ති බලන්න හොඳටම පුළුවන්කම තියාගෙන. මේ ඕගොල්ලෝ ඉන්නේ විභාගෙට මාස 8ක් 9ක් කියලා දැනගෙන මේ ඉන්නේ උඹලගේ සම්පූර්ණ ජීවිතේම කන පිට හරවන කාල සීමාව කියලා දැනගෙන වැඩ කරන්න පුළුවන්කම ටයිම් එක තියාගෙන ඒවා මිස් කරගන්නවා කියන්නේ මහා බරපතල වැරදිනේ ඒවා. ඒ හින්දා ගොඩ ගහිච්ච වීඩියෝ ඇති. හරි. ඔන්න ඔය කරලා තියෙන ඒවා. ඒතර මොකද්ද මුලින්ම කරන්න ඕනේ? මින් ඉස්සරහට ලයිව් පන්ති මිස් කරගන්න එපා. අනිවාර්යෙන් පන්ති වලට ලයිව්ම සම්බන්ධ වෙන්න ඒවා මිස් කරගන්න එපා. මිස් කරගන්නවා කියන උඹලා තවදුරටත් අර වැරද්දමයි කරන්නේ. ගොඩේමක් නැහැ. මොකක් හරි හේතුවක් නිසා තමයි ලයිව් පන්තියක් මිස් වෙනවා නම් තමන්ගේ ටයිම් ටේබල් එකේ තියෙන්න ඕන ටයිම් බොක්ස් එකක් රෙකෝඩින් එක මම හැමදාම ඒ කියන්නේ හිතන්නකෝ හැමදාම මගේ ලයිව් එක තියෙන වෙලාවට ඔයාට වෙන මොකක් හරි භෞතික පන්තියක් තියෙනවා ඒ නිසා ලයිව් එකට එන්න වෙන්නේ නැහැ කියන්නේ. ඒතර ඔයාට වෙන ඔප්ෂන් එකක් නැහැ රෙකෝඩින් බලන්න වෙනවනේ. ඒතර ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ ටයිම් ටේබල් එකේ එක ෆික්ස්ඩ් වෙලාවක් තියෙන්න ඕන නිශ්චිත වෙලාවක් තියෙන්න ඕන. ඒ වෙලාවට තමයි ඔයා රෙකෝඩින් එක බලන්නේ හැමදාම. හැම සතියෙම මේ වෙලාවට රෙකෝඩින් එක බලනවා ලයිව් එකක් කියලා හිතාගෙන මැද නවත්තන්න බෑ. දැන් ලයිව් එකක් බලනවා නම් මැද ස්පේස් ගහලා يعني පෝස් කරලා නවත්තන්න බෑනේ. එක දිගට බලන් යන්න වෙනවනේ. මෙතනත් නීතිය එහෙමයි. මොනවා හරි ඇහුන් නැතත් නවත්තන්න බෑ. මොකද නැත්තම් මොකක් හරි චුට්ටක් හරි තේරුනේ නැතුව නවත්තලා ආයෙ මුලට දාලා බලනවා. එහෙම වුණාම මේ නවත්තන චුට්ටෙන් වෙන මොකක් හරි වැඩක් කරන්න ගියොත් එහෙම පැය ගාණක් නාස්ති වෙලා තමයි එන්නේ. පැය තුනේ රෙකෝඩින් එක පැය 6ක් විතර බලනවා. මොන අපරාධයක්ද කියන්නේ ළමයි. ඔයාට සති දෙකක වැඩනේ ඔයා ඒක සතියක දාගෙන තියෙන්නේ. සති දෙකක කරන්න කියන්නේ එක සති දෙකකට يعني පැය 6ක් ඔයා ඇදලා කියලා කියන සති දෙකක වැඩ ඔයාට ওই වෙලාවේ ඕනනම් කරන්න තිබ්බා. ඔය මේ සති දෙකක වෙලාවට එක පැය 3ක් දාලා කරලා. පැය 3ම පැය 6ක් ඇදගෙන කරලා. රබර් වගේ වෙලාව කරගෙන රෙකෝඩින් ඇදලා කරගන්න. මහා විනාශයක් නේ ඒක. ඒ නිසා ලයිව් බලන්න අර මිස් වුනහම නවත්තන්න නැතුව රෙකෝඩින් බලනවා නම් බලන්න. එහෙම වෙද්දි ඔයාම ටික දවසක් ඇද්ද කියන්නේ මුලින් කොටස් මිස් වෙලා හිතට අමාරුවක් වෙයි.
හැබැයි කොච්චර මිස් වුණත් නවත්තන්නද එක දිගට බලාගෙන යන්න. ඊට පස්සේ අන්තිමේට ඕනනම් කලින් මිස් වෙච්ච ඒවා ටික රෙකෝඩින්ග් අන්තිමේට බලලා ඉවරලා බලන්න. ඒකට පැය 3ක රෙකෝඩින්ග් එකක් බලනවා නම් පැය 3ම එක දිගට බලන්න ඕන. ලයිව් කියලා හිතාන බලන්න මැදින් නවත්තන්න කිසිම අයිතියක් නැහැ ඔයාට. එහෙම පස්සේ පැය 3 ඉවරනට පස්සේ මැද මොන හරි හුරු නැති තැන් හරියට ඇහුන්නේ නැහැ කියලා හිතෙන තැන් හරියට ක්ලියර් නැති තැන් තියෙනවා නම් පස්සේ ඇවිල්ලා බලන්න ඒවා. ලයිව් පන්ති එක නම් එහෙමනේ කරන්න වෙන්නේ. ෆිසිකල් පන්ති වල එහෙමනේ කරන්න වෙන්නේ. අතනත් එහෙම කරන්න. හරි. මොකද එහෙම නැතුව ගියත් අර වගේ ඔයාලා බොරුවට වෙලා වැඩ කරනවා. එහෙම ටික සති කීපයක් එහෙම ගියාම ඔයා වැඩ මිස් කරගන්න නැතුව ඊටාම අවධානයෙන් ලයිව් එක හරි රෙකෝඩින්ග් එක ලයිව් වගේ හරි බලනවා. මොකද ඔයා දන්නවා ඔයාට නවත්තන්න අයිතිය නැහැ. නවත්තන්න අයිතිය තියෙනවා නිදහස තියෙනවා කියලා තේරුණාම ඔහේ බලාගෙන යනවා. කිසි ගන්නේ වෙලාවක් ගැන අයිඩියා එකක් නැහැ ඔහේ බලාගෙන යනවා. එහෙම කරන්න බෑ. පැය 3 වීඩියෝ කරනම් පැය 3ෙන් බලන්න ඕන. මිස් වුණා මොනවා හරි මැදදී සිහිය එහෙම ගිහිල්ලා මිස් වුණොත් ආයෙ ඇවිල්ලා බලන්න ඒවා. හරි. එහෙම ටික කාලයක් ඇද්දී ඔයා පුරුදු වෙනවා මිස් කරගන්න නැතුව අවධානයෙන් බලන්න. නැත්තම් හැමදාම අර වැඩේම තමයි උඹලා නිකන් එක වැඩේට අනිත් ළමයි පැය 3ෙන් කරන වැඩේ ඔයා පැය 6ක් කරන් කරලා. ඒ කියන්නේ අනිත් ළමයි මාස 8ෙන් කරන ප්‍රමාණය ඔයා ඔය කියන්නේ අනිත් ළමයි මාස 4ෙන් විතර කරන ප්‍රමාණයක් තමයි ඔයා මාස 8ක් තිස්සේ කරන්නේ. ඒ කියන්නේ අනිත් ළමයිට මාස 8ක් තිබ්බට ඔයාට තියෙන මාස 4යි. ඒ අයියෝ අනිත් ළමයි වගේ දෙගුණයක් වෙලාව ගන්න ඕනේ එකම වැඩේට. ඒ ඔයාට බෑ වැඩ කරන්න. ඒක අසාර්ථක වෙනවා. ඒ නිසා රෙකෝඩින් බලනවා වගේ මෝඩ වැඩ කරන්න තියාගන්න එපා. තමන්ට ලයිව් බලන්න පුළුවන්කමක් තියෙනවා නම් අනිවාර්යෙන් ලයිව් පන්ති ලයිව් බලලා ඉවර කරන්න. ඒකට ඩිසිප්ලින් තියෙන්න ඕන. එහෙම ඩිසිප්ලින් එක නැත්නම් ඔයාට කොහොමත් ඒ ලෙවල් හොඳ රිසල්ට් එකක් දාන්න බෑ. දැම්මත් වැඩකුත් නැහැ. ඔයාට කැම්පස් ගිහලා සර්වයිව් වෙන්න බෑ. සහ එතනින් එහාට ඔයාට වෘත්තිමය ජීවිතයක් හරියට අරන් යන්න බෑ. ඒ නිසා ලයිව් පන්තියක් බලන්න තමන්ගේ ඩිසිප්ලින් හදාගන්න බැයි නම් ඒ වෙලාවේ ෆෝකසින් තියාගෙන ඉන්නම ෆෝකසින් ගැන මැදදී කතා කරන්න එනවා. එහෙම කරන්න බැයි නම් ඔයා ඒ ලෙවල් වලට සුදුසු නැහැ. ඒ නිසා තමන්ගේ විදිහ වෙනස් කරගන්න. ඒ කියන්නේ දැන් ඔයාගේ තියෙන විදිහ ඒ ලෙවල් වලට සුදුසු නැහැ. මිනිස්සුගේ විදිහ කියලා ෆික්ස්ඩ් දෙයක් නෑ. ඒක මනුස්සයා තමයි තෝරගන්නේ මම මොන වගේ එකෙක් වෙනවද කියලා. ගොඩක් දේවල් මිනිස්සුන්ට එහෙම වෙනස් කරගන්න පුළුවන්. එහෙම වෙනස් කරගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. අපි එහෙම වෙනස් කරගෙන තියෙනවා. ඕගොල්ලොත් එහෙම වෙනස් වෙච්ච තැන් ඇති ඕන තරම්. ඒක වෙනස් කරගන්න ඒක අතිකුණ. අතිකුණ වෙනස් කරගෙන ඔයාට ඕන විදිහට ඔයාව හදාගන්න. වාට බැයි නම් ඔයාව කන්ට්‍රෝල් කරන්න වැඩක් නෑ ළමයි වගේ. එහෙම 100%ක් අපිට අපිව කන්ට්‍රෝල් කරන්න බෑ. නමුත් යම් මට්ටමකට එහෙම තියෙන්න එපේ. හරි. ඒ පුරුදු ටික හදාගන්න ඕනේ එකක් එක. ඉතින් මේ විදිහට මේ අලුතින් වැඩ මිස් වෙන්නේ නැති වෙන්න ලයිව් අනම්මනම් මිස් කරගන්න නැතුව වීඩියෝ අනම්මනම් ගොඩ ගහගන්න නැතුව රෙකෝඩින් බලන්නම වෙනවා නම් ඒක ෆික්ස්ඩ් වෙලාවක් දාගෙන හැම සතියකම ඒක නිශ්චිත වෙලාවක් තියාගෙන ඒ වෙලාවට අනිවාර්යෙන් ඒ වැඩේ බලලා අලුතින් කිසිම දෙයක් ගොඩ ගහන්න නැති වෙන්න වග බලා ගන්න සහ ටික මම කිව්වා වගේ ඔයාට මිස් වෙලා තියෙන වැඩ ලිස්ට් එක ලියන්න. විවිධ පාඩම් වල විවිධ දේවල් විවිධ සබ්ජෙක්ට් වල දාලා ලියන්න. ඒතර ඔයා දන්නවනේ ඔයාට ගොඩ ගහලා තියෙන වැඩ. ඒතර ඊළඟට වැඩ කරන්න පටන් ගත්තී ඔයාට ආයෙ මතක් කරන්න දෙයක් නැහැ. කොලේ ඔයා ලියලම තියෙනවා. දැන් ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්න තමයි වැඩ කරන්න යද්දි තමයි ගොඩ ගහිච්ච වැඩ මතක් වෙන්නේ. ඔයා ඒ ටික කලින්ම ලියලා තියෙනවනේ. ඒතර ආයෙ ඔයාට එහෙම ගොඩ ගහිච්ච වැඩ මතක් වෙන්න දෙයක් නැහැ. ඔයා දන්නවා මේ ටික ගොඩ ගහලා තියෙන දන්නවා. ආයෙ මතක් වෙලා වද වෙන්න දෙයක් නැහැ. ඔයා හොඳටම වද වෙලා ඒක ලියලා තියෙන්නේ. ඊට පස්සේ ඔයා ඉවර කරන වැඩේ ඒකේ කපලා දාන්න. හරි මේ වැඩේ හරි. එහෙම කපලා දාන්න. ඒතර ඔයාට තියෙන ඔයාට ඇත්තටම ගොඩ ගහලා තියෙන ප්‍රමාණය මොකක්ද කියලා ඔයා ගාව ලිඛිත එකක් තියෙනවා. ඒතර ඔයාට විටින් විට මතක් කර වද වෙන්න දෙයක් නැහැ. අස්පනා අපිට පේන්න තියෙනවා. හරි අපි ඒක ගෙවමින් ඉන්නේ. ඒක ටික ටික එකින් එක කැපෙනකොට පොඩි හිතට සැහැල්ලුවක් එයි. වැඩේ යනවා. මෙහෙම කියොත් නම් ටිකක් පුළුවන් වගේ කියලා පොඩි කොන්ෆිඩන්ස් එකක් වෙනවා. දැනට ඕගොල්ලන්ගේ කොන්ෆිඩන්ස් බිඳුවට වැටලා තියෙනවා. ඒ විතර එක එක කපාගෙන කියලා ටික වැඩේ ගෙවා ගන්න. ඒ අතරතුර යන පාඩම් මොකොත් අලුතින් ඒ ලිස්ට් එකට එකතු වෙන්න බෑ. යන පාඩම් වලින් කිසිම දෙයක් අලුතින් ඒ ලිස්ට් එකට එකතු වෙන්න බෑ. ලිස්ට් එකේ මොකක් කර ඉවර කරගන්න බැරි වුණත් යන වැඩේ අනිවාර්යෙන් ඒ සතිය ඇතුළේ ඉවර කරලා තියෙනවා. ටික කපාගෙන එකින් එක වැඩේ ගෙවාගෙන යන්න ඕනේ. ඔය විදිහට තමයි ගොඩ ගෙහිච්ච වැඩ ඉවර කරන්න ඕනේ. එතකොට ඒකේ සාරාංශයක් කියනවා නම් වැඩ ලිස්ට් එක හදාගන්න ගොඩ ගෙහිච්ච වැඩ ටික. එතකොට විටින් විටේ මතක් වෙන්නේ නැහැ. ඔයාට මොකද ඔයා හොඳට දැනගෙන ඒ ඔක්කොම ලියලා ඔයා දන්නවා මෙච්චරයි මට මිස් වෙලා තියෙන්නේ කියලා. මුලින්ම තමන් ඉන්න මට්ටම දැනන් ඉන්න බෑ. ඉස්සරහක් ගැන හිතන්න කලින්. ඉස්සරහ හොඳට සාර්ථක වෙන්න දැන් ඉන්නේ මොකද්ද කියලා දැනන් ඉන්න. දැන් ඉන්න මට්ටම දන්නේ නැතුව බෑනේ ඊළඟ එකක් ගැන හිතන්න. ඔයා දන්නවා මේ ටික මිස් වෙලා තියෙන්නේ. ඒතර විටින් විට වද වෙන්න දෙයක් නැහැ. හොඳට ඒ ටික ලියලා පේන්නම තියෙනවා. සහ එකින් එක කප යද්දි ටික හිතට පොඩි හොඳකුත් දැනෙයි. ඊට පස්සේ අලුතින් වැඩ එකතු වෙන්න බෑ ඒ ලිස්ට් එකට. ඒක තමයි වැදගත්ම දේ අලුතින් වැඩ එකතු වෙන්න බෑ. ඉතින් එහෙම කියනවා ටික කාලයක් යයි මේ වැඩ ඉවර වෙන්න. ඒ කාලේ පොඩි හිතේ අමාරුවකින් වැඩ කරන්න වෙයි. ඒක තමයි නේච් එක. ඒක තමයි හැටි. ඉතින් ඒක කන්න බැයි නම් ඒ කට්ට කන්න බැයි නම් ඔයාට මේ වැඩේ කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා Taman තීරණය කරන්න මොකද්ද කරන්න කියලා. ඒ විතර ගොඩ ගැහිච්ච වැඩ ඉවර කරන එක කොහොම තමයි කරගෙන යන්න තියෙන්නේ.